සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරක්ලික් YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකේ කතා කරමු කොහොමද ලංකාවේ විදියට personal account එකක් හදන්නේ වගේම කොහොමද අපි මෙන්න මේ හදන PayPal එක bank account එක link කරන්නේ කියලා. මම මේ ඔක්කොම step ටික අද වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම අන්තිමට කතා කරනවා ඔයාලට දැනට PayPal ගැන තියෙන සියලුම ප්‍රශ්න ගැන අන්තිමට කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ඔයාලා ලේසියෙන් PayPal වල තියෙන ප්‍රශ්න ටිකයි ඔයාලට PayPal account ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම මේ PayPal වැඩේ හරියට කරගන්න පුළුවන් වෙයි. දැන් මම කියලා දෙන්නම් කොහොමද Combank digital app එක හරහා PayPal account එකක් ලේසියෙන් create කරගන්න කියලා. ඔයාලට එහෙමත් නැත්නම් ඔයාලට Google එක හරහා ගිහලා PayPal ශ්‍රී ලංකා කියලා ගහලා search කරලා හදාගන්නත් පුළුවන්. හරිද? මේ විදිහට PayPal ශ්‍රී ලංකා කියලා search කරන්න මේ විදිහට ඔයාලට ගිහලා PayPal ශ්‍රී ලංකා web එක load වෙනවා. හරිද? ඒකිනුත් ඔයාලට මෙතන sign up button එක click කරලා personal account එකක් හදාගන්න පුළුවන්. මෙතන personal එකට ගිහිල්ලා get started ගිහලා එහෙමත් account එකක් හදාගන්න පුළුවන්. ඊට වඩා ලේසි මෙන්න මේ Combank digital app එක හරහා account එකක් create කරන එක. මම ඒක තමයි දැන් පෙන්වන්න යන්නේ. දැනට ඔයාලා account create කරලා තියෙනවා නම් මෙන්න මේක link කරගන්න ප්‍රති මම අන්තිමට කතා කරනවා මේ වගේ තියෙන ප්‍රශ්න ගැන. අපි දැන් බලමු කොහොමද Combank digital app එක හරහා මෙන්න මේ Combank digital app එක හරහා PayPal account එකක් create කරගෙන මෙන්න මේ Combank එකට link කරගන්න කියලා. මුලින්ම ඔයාලගේ phone එකේ තියෙන Combank digital app එක open කරගන්න. ඉතින් මේ app එක ඔයාලා update කරලා නැත්නම් update කරගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ view all my accounts කියලා තියෙනවා. මෙන්න මේ Combank digital app එකේ ඒක උඩ click කරන්න. එතකොට ඒක යටටම ගියට පස්සේ බලා ගන්න පුළුවන් connect your PayPal account කියලා මෙන්න මේ විදිහට තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙතන connect එකට යන්න නැත්නම් ඔයාලා අර උඩ plus mark එකෙත් තියෙනවා connect PayPal කියලා ඒක උඩ click කරගන්න. එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ Combank එකේ ඔයාලා digital banking app එකට use කරන email එක PayPal email එකට same වෙන්න ඕනේ. ඉතින් ඔයාලා දැනට කලින් PayPal හදලා තියෙනවා නම් මෙන්න මේ email එකට ඔයාලට bank එකට ගිහලා email එක මාරු කරගන්න වෙනවා. මොකද PayPal එකේ email එකයි bank එකට දීලා තියෙන email එකයි same වෙන්න ඕනේ. නැත්නම් මේක link කරන්න බෑ. ඒක නිසා same account එකක් වෙන්න ඕනේ මේක link කරද්දි. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ යට tick එක තියෙන. ඉතින් මෙන්න මේ යට tick එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන accept කරන button එක click කරන්න. ඊළඟට confirm එක click කරන්න. ඊළඟට ඔයාලට කෙලින්ම PayPal tab එකට තමයි එන්නේ. එතන ඔයාලගේ දැනට PayPal account එකක් හදලා තියෙනවා. උඩ login button එක click කරලා log වෙන්න පුළුවන්. මම මෙතන details ටික fill කරගන්නවා. ඔයාලට ලේසියෙන් account එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ Combank digital app එක හරහා. මම Combank එකේ තමයි මුලින්ම කියලා දෙන්නේ. Combank digital app එක හරහා ලේසියෙන් ඔයාලට account එක හදාගන්න පුළුවන්. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් name එකයි දාන්න තියෙන. ඉතින් උඩ country එක තියෙනවා. ඉතින් මම මෙතනට මගේ real name එක දානවා. ඉතින් ඔයාලගේ ඇත්ත details මෙතන දාන්න. මොකද bank එක details සහ PayPal details same වෙන්න ඕනේ. ඊළඟට birth එක දානවා. name එක දාගෙන ඊළඟට birth එක දාගන්න. ඊළඟට nationality එක ශ්‍රී ලංකා තියන. ඊළඟට phone number එක. phone number එක දාද්දි මතක් කරගන්න ඕනේ Combank එකේ නම් phone number එක same වෙන්න ඕනේ. මොකද මම මෙතනට Combank එකට දීලා තියෙන number එකක් තමයි දැම්මේ. ඉතින් සම්පත් විශ්යකට link කරන්න ඕන නම් email එකයි phone number එකයි date of birth එකයි same වෙන්න ඕනේ කියලා තිබ්බා. phone number email එකයි same වෙන්නේ නැත්නම් සම්පත් එකේ link කරන්න බෑ. Combank එකේ නම් ප්‍රශ්නයක් නැහැ. email එක විතරක් same වුණොත් link කරලා සල්ලි ගන්න කොහොම කරන්න පුළුවන්. ඉතින් මම එහෙම කරලා තියෙනවා. ඊළඟට මෙතනට ඔයාලගේ phone number එක දාන්න. ඉතින් ගොඩක් වෙලාට PayPal හදපු නැති phone number එකක් මෙතනට දාන්න. මොකද මේ කලින් PayPal හදපු numbers දාන්න යන්න එපා. එතකොට email එක ඔයාලගේ digital app එකට හා same වෙන්න ඕනේ. එහෙම same නැති අය email එක change කරන්න අලුත් email එකකට. PayPal කලින් හදලා අවුල් වෙලා තියෙනවා. ඒ email එක bank එකට ගිහලා change කරන්න මේ විදිහට account එකක් හදාගන්න. මෙතන phone number එක දාලා ඊළඟට පුළුවන් address එක දාන්න. ඉතින් මම මෙතන මගේ address එක දාන්න. ඉතින් ඔයාලා bank එකට දීලා තියෙන address එක මෙතනට දාන්න. මොකද මෙතන කොහෙවත් ඔයාලා fake details දාන්න යන්න බෑ. මෙතන ඔක්කොම details ටික fill කරගද්දි ඔයාලා real details දාන්න ඕනේ. මම මෙතන දැන් address එක fill කරගන්නවා. ඔයාලගේ මුලින්ම address line 1 එක address line 2 එක දාගන්නවා. ඊළඟට city එක මම city එක අනුරාධපුර කියලා දාන. ඉතින් postal code එක දන්නේ නැති අය Google එකේ search කරන්න ඔයාලගේ city එකට දාලා postal code එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මගේ postal code එක 50000 නිසා මම 50000 ගහනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන යට next කියලා button එකක් තියෙනවා. ඉතින් මේ details ටික හරියට fill කරලාද කියලා බලන්න name එකයි ඒ ටික double check කරන්න මේ ටික හරියට fill කරලාද කියලා. ඉතින් හරියට fill කළා නම් ඔයාලට පුළුවන් යට next කියන button එක click කරන්න. next button එක click කරලා පස්සේ ඔයාලගේ මෙතන දාන්න number එකට code එකක් කරන. ඉතින් මෙන්න මේ code එක මෙතන enter කරන්න ඕනේ. ඔයාලා මෙතන number එක දාද්දි අනිවාර්යෙන් PayPal හදමු නැති number එකක් දාන්න. ඉතින් මම code එක enter කරගන්නවා. ඔයාලගේ SIM එක normal SMS එකෙන් එනවා. ඊළඟට ඔයාලගේ email එක මෙතන පෙන්නනවා. ඊළඟට ඔයාලගේ PayPal එකට password එකක් දාන්න. ඉතින් මෙතන password එක දාද්දි අනිවාර්යෙන් මතක ඉන්නේ password එකක් දාන්න. මම මෙතන password එකක් දාගන්නවා. ඊළඟට confirm your password කියන තැනට අර උඩ දැම password එක දාලා මෙතන agree and create account කියන button එක click කරන්න පුළුවන්. ඊළඟට මේ විදිහට just a moment කියලා වැටේ. ඊළඟට ඔය විදිහට පෙන්න ඔයාගේ email එකයි Combank එකට connect කරනවා කියලා මේ විදිහට පෙන්නනවා. ඊළඟට agree and connect කියන button එක click කරන්න තියෙන්නේ. මේ පොඩි සරල step ටිකක් තියෙන ඔයාලට banking app එක කරා ලේසියෙන්ම මේ විදිහට PayPal එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න විදිහට PayPal එක link වුණා කියලා ඔයාලට
පෙන්නවා. ඊළඟට PayPal ටැබ් එකට යන්න පුළුවන්. මම කලින් කිව්ව ස්ටෙප් ටික ඔක්කොම ෆලෝ කරොත් ඔයාලට ලේසියෙන්ම PayPal account එක මෙන්න මේ විදිහට Combank digital app එකට link කරගන්න පුළුවන්. ඉතින් මම ඩොලර් එකකුත් මේකට ට්‍රාන්ස්ෆර් කරන්න බැලුවා සල්ලි එනවාද කියලා. ඉතින් ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව PayPal එකට සල්ලිත් ආවා. මේ තියෙන ඔයාලට සල්ලි ඇවිල්ලා මගේ PayPal balance 0.66ක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් එකක් දානවා පස්සේ පොඩි fee එකක් කැපෙනවා. fee එක කැපිලා ආපු ගාන තමයි මෙන්න මේ PayPal balance එක පෙන්වන්නේ. මේ විදිහට withdraw tab එකට යන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයාලගේ දැනට තියෙන Combank account එකක් තියෙනවා. ඒකට මාරු කරන්න පුළුවන් Combank account දෙකක් තියෙනවා මොකේද අවශ්‍ය කියලා. ඊට පස්සේ මෙතන USD amount එක මම නිකන් දැන් මෙතන ටෙස්ට් කරන්න 0.66 ගානක් මගේ තියෙන balance එක. ඊළඟ මෙතන ටික් එක දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට තමයි withdraw කරන්න තියෙන Combank app එක හරහා. ඊට සබ්මිට් කරනවා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන exchange rate එක ඒ වගේම fee එක කොහොමද ඒ විස්තර ටික මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඩොලර් 10ක් withdraw කරත් ඔයාලට ඩොලර් 3කුයි 103කුයි කැපෙනවා. ඒ කියන්නේ ඔයාලා ඩොලර් 100ක් withdraw කරනවා නම් ඩොලර් 6ක මුදලක් ඒ කියන්නේ withdraw කරද්දි කැපෙනවා මෙන්න මේ බැංක් එක හරහා. එතකොට මෙතන බලා ගන්න පුළුවන් exchange rate එක 331 ෙන් තමයි exchange rate එක වැටෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ලේසියෙන්ම ඔයාලට withdraw කරන්න ඊට පස්සේ කෝඩ් එක නැති මෙතන කෝඩ් එක ගහලා confirm කරාට පස්සේ ඔයාලට ඔයාලගේ PayPal එකේ තියෙන balance එක withdraw කරගන්න පුළුවන්. මම කලින් කිව්ව step ටික follow කරලා ඔයාලා ලේසියෙන්ම account එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Combank app එකේ withdrawal tab එකට ගිහිල්ලා amount එක ගහලා ලේසියෙන්ම මෙන්න මෙතන OTP එක ගහලා මෙතන confirm කරන්න තියෙනවා. එතකොට අර fee එක කැපිලා ඔයාලට එන rate එකයි ඔක්කොම ටික පේනවා. ඊට පස්සේ ලේසියෙන් ඔයාලට PayPal එකේ සල්ලි ලංකාවේ බැංක් එකටම කෙලින්ම ගන්න පුළුවන්. මේක හොඳ වාසියක් කියලා මම හිතනවා. මොකද මෙතන fee එක නම් පොඩ්ඩක් වැඩි වගේ හිතනවා. මොකද අර පොඩි amounts ගන්න අයට මේක පාඩුයි වගේ හිතනවා. මොකද ඩොලර් 6ක් කැපෙනවා මේ ඩොලර් 100ක් ගද්දි. කොහොම වුණත් ඔයාලට ලංකාවට PayPal දුන්න නිසා මේ withdrawal වැඩේ සහ ඒ ටික Combank app එක හරහා ලේසියෙන් කරගන්න පුළුවන්. මම කලින් කිව්ව විදිහට ඔයාලට Combank digital app එක හරහා ලේසියෙන් account එකක් හදාගන්න පුළුවන් PayPal. ඒ වගේම මේ විදිහට PayPal account හදාගන්න බැරි ඉන්නවනම් මට WhatsApp එකට message එකක් දාන්න. මම අර ඔයාලට ගෙවීමක් කරලා හරියට account එකක් හදාගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මෙන්න මේ PayPal වල ලංකාවට දුන්නත් එක්ක තියෙන ගැටලු මොනවද කියලා. මේ ටිකත් ඔයාලා ඔක්කොම බලන්න. මොකද නැතුව අර මුල් ටික විතරක් බලලා accounts හදන්න යන්න බෑ. එතකොට තේරුම් ගන්න එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මුලින්ම කතා කරමු අර බෑන්ක්ස් තුන ගැන. ඉතින් මෙතන සම්පත් බැංක් එක ගැන අපි මුලින් කතා කරමු. ඉතින් සම්පත් බැංක් එකේ හරහා ඔයාලා PayPal හදනවා නම් ඔයාලගේ email එකයි phone number එකයි date of birth එකයි same වෙන්න ඕනේ. හරිද? එතකොට Combank එක ගැන කතා කරොත් Combank එකේ email එක විතරයි same වෙන්න ඕනේ. මොකද මම හදපු PayPal එකටත් මම දැම්ම phone number එක Combank එකට දීලා තිබ්බ එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ බෑන්ක්ස් දෙකේ දැනට ඇබල් වෙලා තියෙනවා. ඒතකොට BOC වල තවම නැහැ. සම්පත් එකේ කමර්ෂල් එකේ කිසිම ප්‍රශ්න නැතුව PayPal එක ඇඩ් කරලා සල්ලි withdraw කරන්න ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා සම්පත් බැංක් app එක හරහා හදන්න නැත්නම් මෙතන sign up button එක උඩ click කරලා ඔයාලට personal කියලා tab එකට ගිහිල්ලා මෙතන get started ගිහලා account එකක් හදලා ඔයාලගේ තියෙන සම්පත් බැංක් එකට link කරගන්නත් පුළුවන්. හරිද? සම්පත් හරි කමර්ෂල් හරි. ඒ වගේම තියෙන ඊළඟ පොයින්ට් එක තමයි මෙන්න මේ ලංකාවට PayPal දුන්නාට ඔයාලා බැංක් එකකට ලින්ක් කරොත් විතරයි සල්ලි රිසීව් කරන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඔයාලා නිකන් අර පිලිපීන්ස් account වගේ මේ විදියට PayPal site එකට ගිහලා නිකන් account එකක් හැදුව පළියට ඔයාලට සල්ලි රිසීව් කරන්නවත් සල්ලි withdraw කරන්නත් බෑ. මතක තියාගන්න ඔයාලා අනිවාර්යෙන් PayPal එකක් හදනවා නම් මෙන්න මේ සම්පත් හරි කමර්ෂල් හරි බැංක් එකට ලින්ක් කරලා අප්‍රූව් වෙන්න ඕනේ. එහෙම අප්‍රූව් වුණොත් විතරයි ඔයාලට පුළුවන් සල්ලි රිසීව් කරන්න වගේම සල්ලි විත්ඩ්‍රෝ කරන්න. නැත්නම් ඔයාලා නිකන් වෙබ් එකට ගිහිල්ලා PayPal account එකක් ලංකාව විදිහට හැදුවා කියලා ඔයාලට සල්ලි ගන්න මුකුත් කරන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන්ම මේක නීතියක් වගේ තමයි. ඉතින් අනිවාර්යෙන්ම සම්පත් හරි කමර්ෂල් හරි BOC හරි ලින්ක් කරන්න ඕනේ. දැනට සම්පත් කමර්ෂල් අවైలබල් වෙලා තියෙනවා. ඒතර මේ බැංක් දෙක ලින්ක් කරොත් විතරයි ඔයාලා සල්ලි රිසීව් කරන්න වගේම සල්ලි විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඊළඟ තියෙන ගැටලුව තමයි මෙන්න මේ සම්පත් හරි කමර්ෂල් හරි එක ලින්ක් කරාට Fiverr TikTok වගේවට ලින්ක් කරන්න දෙන්නේ නැහැ. ලංකාවේ කොටස එහෙම ප්‍රශ්නයක් තියෙනවා. සහ Fiverr එකට සමහර අයට ලින්ක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. Fiverr එක ලින්ක් කරාට සල්ලි withdraw කරාට ආය සල්ලි Fiverr එකටම රිෆන්ඩ් වෙලා තිබ්බා. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. තාම මේක enable වෙලා නැහැ. ඒ කියන්නේ අපිට වෙනම client ලාගෙන් සල්ලි ගන්න තියෙනවා නම් සහ වෙනත් රටක කවුරු හරි රටේ ඉන්න යාළුවෙක්ගෙන් සල්ලි ගන්න තියෙනවා ඔයාලට දැන් ඒක enable වෙලා තියෙනවා. තවම අර Fiverr Upwork TikTok වගේ වට ලින්ක් කරන්න දෙන්නේ නැහැ. TikTok එක ලින්ක් කරන්න දෙන්නේ නැහැ. Fiverr එකට ලින්ක් කරත් අර සල්ලි withdraw කරන්න බෑ. සල්ලි refund වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ point එක තමයි අපි අර Philippines account වලට Visa card එක link කරලා withdraw කරේ. අන්න ඒ විදිහට මේ ලංකාවට PayPal හදලා withdraw කරන්න බෑ. අනිවාර්යයෙන්ම digital banking app එක හරහා තමයි ඔයාලට මේක කරගන්න පුළුවන්. සම්පත් බැංක් එකෙත් සම්පත් විශ්ව app එක හදලා තියෙන අයට තමයි මේක කරගන්න පුළුවන්. සම්පත් විශ්ව app එකේ යට දෙනවා PayPal කියලා ටැබ් එකක්. ඒක ඇතුළට ගිහිල්ලා ඔයාලට අර මම කලින් කියලා දුන්න විදිහට Combank වගේම ලේසියෙම account එකක් හදාගෙන link කරන්න පුළුවන්. නැත්නම් දැනට personal account තියෙන අයට
කෙලින්ම ලින්ක් කරන්න පුළුවන්. හැබැයි බිස්නස් account තාම ලින්ක් කරන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. personal account ලින්ක් කරන්න පුළුවන්. මේක සමහර අයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. සමහර අයට ලින්ක් කරන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලගේ සම්පත් බැංක් එක තියෙන මෙන්න මේ සම්පත් බැංක් එකේ ඊමේල් එකට කලින් ඔයාලා PayPal හදලා හරි ෆෝන් නම්බර් එකට කලින් PayPal හදලා තියෙනවා නම් ඔයාලා කෙලින්ම මෙතන sign up button එක ක්ලික් කරලා ඔයාලා personal account එකක් හදාගන්න. හදාගද්දී ඔයාලා අලුත් ඊමේල් එකක් වගේම අලුත් ෆෝන් නම්බර් එකක් use කරන්න. ඊට පස්සේ සම්පත් බැංක් එකට ගිහිල්ලා ඔයාලා එන්නේ දුන්න ෆෝන් නම්බරේ වගේම ඊමේල් එක සම්පත් බැංක් එකට දෙන්න වෙනවා. මොකද නැතුව ඔයාලට ලින්ක් කරන්න බෑ සම්පත් බැංක් එකට. ඊළඟට කමර්ෂල් බැංක් එක ගැන කතා කරොත් කමර්ෂල් එකේ ඊමේල් එක විතරයි සේම් වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා PayPal එකක් හදනවා නම් මෙතන අර මම කලින් කිව්ව විදිහට PayPal එකක් හදාගන්න. කොම් බැංක් එකට දීලා දෙන ඊමේල් එක අපේ PayPal ඊමේල් එකට සේම් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඒ ඊමේල් එකට කලින් PayPal හදලා තියෙනවා නම් කරන්න දෙයක් නැහැ. මොකද එහෙම හදලා තියෙනවා ඔයාලා අනිවාර්යයෙන්ම ඊමේල් එක බැංක් එකට ගිහිල්ලා මාරු කරගන්න ඕනේ. දැනට ලංකාව විදිහට PayPal accounts එකක් හදාගන්න ඕනේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම සම්පත් බැංක් හරි කමර්ෂල් බැංක් හරි account එකක් open කරලා අර digital banking app එක තියෙන යාලගේ සම්පත් විෂය තියෙනවා. මේ කොම් බැංක් එකේ කොම් බැංක් digital app එක තියෙනවා. මෙන්න මේ දෙක හදාගන්න ඕනේ. එතකොට මේ දෙක හදාගද්දි මතක තියාගන්න මේ දෙක හදද්දි ඔයාලගෙන් ඊමේල් එක වගේම ෆෝන් නම්බර ඉල්ලනවා. මෙන්න මේ ඊමේල් එකයි ෆෝන් නම්බරේ ඔයාලා කලින් PayPal හදලා නැති ෆෝන් නම්බර දෙකක් දෙන්න. මොකද හදපු නම්බර්ස් හරි හදපු ඊමේල් හරි දෙන්න එපා. මොකද ඔයාලට PayPal අය හැදුවොත් ලින්ක් කරන්න බැරි ප්‍රශ්න එන්න පුළුවන්. මොකද කොහොමද ලින්ක් කරන්න බෑ. ඒ නිසා ඔයාලා කලින් PayPal හදපු නැති නම්බරයක් වගේම කලින් PayPal හදපු නැති ඊමේල් එකක් තමයි මෙන්න මේ බැංක් එකට දීලා account එකක් create කරගන්න ඕනේ. ඔයාලට සාමාන්‍යයෙන් PayPal සම්බන්ධ ගැටලු තියෙනවා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම ඔයාලට රිප්ලයි එකක් දෙන්න. අයත් මතක් කරනවා මේ විදිහට PayPal account හදාගන්න බැරි වෙනවා මට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට පිලිපීන්ස් විදිහට තවම අර කලින් යූස් කරපු විදිහට යූස් කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මතක් කරනවා අර පිලිපීන්ස් account තියෙන ඒ පිලිපීන්ස් account ඔයාලා ලංකාව විදිහට කන්වර්ට් කරන්නවත් ඒ පිලිපීන් විදිහට හදපුවා ඔයාලගේ කොම් බැංක් ඩිජිටල් ඇප් එකටවත් සම්පත් එකටවත් ලින්ක් කරන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යෙන්ම ඔයාලගේ account එක බෑන් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා ඒ කලින් හද පිලිපීන්ස් account එකට අර තවම visa card එක ඇඩ් කරලා withdraw කරන්න යන්න පුළුවන්. ලංකාව විදිහට හදාගන්න ඕනයි අලුත් details ටික දාලා අලුත් විදිහට හදාගන්න. මොකද අර පිලිපීන් විදිහට හදපුවා change කරන්නවත් ඒවා මේවට link කරන්නවත් මුකුත් කරන්න යන්න එපා. ඒ වගේ මතක් කරනවා ඔයාලට මේ විදිහට PayPal හදාගන්න බැරි අය ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න මං හරහා ඔයාලට PayPal account එක ලේසියෙන් create කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්න යාළුවෝ බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි PayPal සම්බන්ධ ගැටලුවක් තියෙනවා අනිවාර්යයෙන්ම මතක ඇතුව පහලින් comment එකක් දාන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් තුනික් පණින් හැමෝටම සුබ දවසක්.